අභිරහස් බර්මුඩා ත්‍රිකෝණය. බර්මුඩා ත්‍රිකෝණය යනු දශක ගණනාවක් පුරා ලෝකයම මවිතයට පත් කළ අභිරහසක් බව ඔබ දැනන් සිටියාද? අද අප ඔබට බර්මුඩා ත්‍රිකෝණය පිළිබඳව පවතින රහස් පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් ඉදිරිපත් කරනු ලබන අතර තවද අපගේ චැනලය සමග ඉදිරියටත් රැඳෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මුලින්ම බලමු බර්මියුඩා ත්‍රිකෝණය යනු කුමක්ද කියලා. බර්මුඩා ත්‍රිකෝණය යනු ඇට්ලාන්ටික් සාගරයේ බර්මුඩා දූපත්, ෆ්ලොරිඩාවේ මියාමි සහ පුවර්ටෝ රිකෝ යන ස්ථාන තුන යාකරමින් නිර්මාණය වන මනෝකල්පිත ත්‍රිකෝණාකාර කලාපයකි. තවද ගොඩක් මිනිසුන් මෙය යක්ෂයාගේ ත්‍රිකෝණය ලෙසද හඳුන්වනු ලබනවා. මෙහි සිදු වී ඇති අතුරුදහන් පිළිබඳ බැලුවම පුදුමයට කරන මෙම කලාපය තුල ගුවන් යානා සහ නෞකා සිය ගණනක් අද්භූත ලෙස අතුරුදහන් වී ඇති බව වාර්තා වුණත් වඩාත්ම පුදුමයට කරුණ වන්නේ බොහොමයක් අවස්ථාවලදී කිසිදු සුන්බුන් කොටසක් හෝ සලකුණක්වත් සොයා ගැනීමට නොහැකි වීමයි. බර්මුඩා ත්‍රිකෝණයේ ප්‍රසිද්ධම අතුරුදහන් වීම විදියට සලකන්න පුළුවන් සිද්ධිය විදියට ගන්න පුළුවන් 1945 දී සිදු වූ ෆ්ලයිට් 19 නම් ඇමරිකානු බෝම්බ හෙළන යානා පහේ අතුරුදහන් වීම. පුහුණු වීම සඳහා ගිය මෙම යානා සියල්ලම සහ ඒවා සෙවීමට ගිය තවත් යානයක්ද කිසිදු හෝඩුවාවක් නැතිව අතුරුදහන් වෙලා තිබෙනවා. එම නිසයි මෙය බර්මුඩා ත්‍රිකෝණයේ ලොකුම අතුරුදන් වීම ලෙස සලකුණු ලබන්නේ. බොහෝ නාවිකයන් පවසන පරිදි මෙම කලාපයට ඇතුළු වූ පසු මාලිමා යන්ත්‍ර වැරදි දිශාවන් පෙන්වනු ලබයි. පෘථුවියේ චුම්බක උතුර සහ සැබෑ උතුර එකම රේඛාවක පිහිටන ස්ථානයක් මෙහි ඇති බැවින් සංචාලන දෝෂ ඇති විය හැකි බව විද්‍යාඥයන් පවසා ඇත. සමහර විද්‍යාඥයන් විශ්වාස කරන්නේ සාගර පත්ලෙන් පිටවන මීතේන් වායුව නිසා ජලයේ ඝනත්වය අඩුවන බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස නෞකා ක්ෂණිකව ගිලී යාමට ඉඩ ඇති බව ඔවුන් තර්ක කරයි. කොහොම නමුත් තවමත් විසදිය නොහැකි විශාල රහස් මෙහි තිබෙන බව රහසක් නොවෙනු ඇත. තවද මෙහි ඇතිවන අසාමාන්‍ය ලෙස උසින් වැඩි රළ පහරවල් නෞකා විනාශ කිරීමට සමත් වනු ඇතැයි බොහෝ අයගේ මතයයි. මොකද අඩි 100කට වඩා උසට නැගෙන මෙම රළ පහරවල් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ඇති වින නිසා නෞකා විනාශ වීමට මෙය බලපානවා වෙන්න පුළුවන් කියලා ඔබටම වැටහෙනව නේද? අනිත් කාරණය තමයි මෙම කලාපය හරහා ගලා යන වේගවත් ගල් ප්‍රවාහය නිසා ඕනෑම සුන්බුන් කොටසක් හෝ යාත්‍රාවක් ඉතා කෙටි කලකින් එම ස්ථානයෙන් ඉවතට ගසාගෙන යා හැකියි. අතුරුදහන් වීමවලින් පසු කිසිවක් සොයා ගැනීමට නොහැකි වීමට මෙය ප්‍රධාන හේතුවක් යයි බොහෝ අයගේ මතයයි. බර්මියුඩා කලාපය යනු හදිසියේම දරුණු සුළි සුළං ඇතිවිය හැකි ප්‍රදේශයක් වන නිසා මයික්‍රෝබර්ස්ට්ස් ලෙස හැඳින්වෙන ඉහළ සිට පහළට වේගයෙන් එන සුළං ධාරා නිසා ගුවන් යානා පාලනයෙන් තොර වී සාගරයට කඩා වැටිය හැකියි. සමහර චන්ද්‍රිකා ඡායාරූප මගින් මෙම කලාපයේ ෂඩ්කෝණාකාර වලාකුළු නිරීක්ෂණය කර ඇත. මේවා වායු බෝම්බ ලෙස ක්‍රියා කරමින් පැයට සැතපුම් 170ක වේගයෙන් සුළඟ පල්ලමට විදින බව සොයාගෙන තිබෙනවා. කොහොම නමුත් විද්‍යාත්මක කරුණුවලට අමතරව සමහරු විශ්වාස කරනවා මෙහි පිටසක්වල ජීවීන්ගේ මධ්‍යස්ථාන ඇති බවට. යානා පැහැර ගැනීම පිටසක්වල ජීවීන් විසින් සිදු කරන බවටද ජනප්‍රිය විශ්වාසයක් පවතිනවා. නැති වූ පුරාණ නගරයක් වන ඇට්ලාන්ටිස් බර්මියුඩා ත්‍රිකෝණයට යටින් පිහිටා ඇති බවත්, එහි තිබූ බලවත් ශක්ති ස්පටික නිසා යාත්‍රාවල සංඥා පද්ධති අකර්මණ්‍ය වන බවත් තවත් මතයකි. කෙසේ නමුත් ලෝක වනජීවී අරමුදල WWF සහ රක්ෂණ සමාගම් පෙන්වා දෙන්නේ ලෝකයේ අනෙකුත් කාර්යබහුල මුහුදු ප්‍රදේශවලට වඩා වැඩි අනතුරු ප්‍රමාණයක් බර්මියුඩා ත්‍රිකෝණයේ සිදු නොවන බවයි. එම නිසා මෙය මිනිසුන් විසින් මවාගත් බියක් බවටද තර්කයක් තිබෙනවා. කවද හරි විසදෙන තුර රහස තවමත් රහසක්මද? බර්මියුඩා ත්‍රිකෝණය පිළිබඳව විද්‍යාත්මක හේතු බොහොමයක් ඉදිරිපත් වී තිබුණද අතුරුදහන් වූ සමහර යානාවලට සිදු වූ දෙය අදටත් අභිරහසකි. එය සුබාදහමේ බලපෑම, මිනිස් වැරදි සහ භූගෝලීය පිහිටීමේ එකතුවක් විය හැකියි. ස්තුති. නැවතත් අලුත් වීඩියෝවකින් හමු වෙමු. අප සමග රැඳී සිටි ඔබට බොහොමත් ස්තුතියි.